අයිබෝන් නිකේඩිත් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ළඟදී TikTok එකේ පොඩි වීඩියෝ එකක් දාලා මම කට්ටියගෙන් අහලා බැලුවා මම මෙන්න මේ වගේ පොඩි වැඩක් කරගෙන යනවා පොඩි හොයලා බලන වැඩක්. අපිට 100% free available AIs වලින් වීඩියෝ සීරීස් එකක්. එහෙම නැත්නම් දැන් ඔයාලා සමහර විට දැකලා ඇති YouTube එකේ තියෙනවා ඒ අපේ පරණ ආදිකාලේ රජකතා එහෙම වීඩියෝ සීරීස් විදියට ගහලා YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ සීරීස් කොහොමද අපි 100% free අපිට available 100% free තියෙන AI tools use කරලා කොහොමද character consistency එක තියාගෙන environment consistency එක තියාගෙන කොහොමද මේ videos series එකක් ගහන්න කියන එක ගැන මම පොඩි research එකක් හොයලා බලන වැඩක් කරගෙන යනවා. ඉතින් ඒම හොයලා බලලා මම හදාගෙන තියෙන workflow එකක්. මෙන්න මේ workflow එක use කරලා මම මෙන්න මේ වෙලාවේදී ශ්‍රී ලංකා ස්ටෝරිවර්ස් කියලා channel එකක් හදලා ඒ ලංකා ස්ටෝරිවර්ස් කියන channel එකට මෙන්න මේ වගේ videos ටිකක් දාගෙන යනවා video series එකක්. ඉතින් මේ videos හදන විදිය මේ මං හදාගත්ත free workflow එක ඔයාලට දැනගන්න කැමති නම් එයාලගේ කැමැත්ත කොහොමද comment එකක් දාගෙන යන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක් comment කරලා තිබ්බා අපිටත් මේක කියලා දෙන්න කොහොමද මේ විදිය videos හදන්නේ මේ වගේ series කොහොමද free හදාගන්න කියන එක ගැන tutorial එකක් අරගෙන ඉන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අද මේ අපේ සුපුරුදු After Effects Premiere Pro tutorials වලින් පොඩ්ඩක් ඈත් වෙලා කොහොමද මෙන්න මේ AI videos ටික generate කරගන්න කියන එක ගැන tutorial එක මම ඔයාලට ගේන්න හිතුවා. ඉතින් මේ tutorial එක හිතුවට වඩා ටිකක් දිග tutorial එකක්. සාමාන්‍යයෙන් මම බලාගෙන යනකොට ටිකක් වෙලා යනවා කියලා දෙන්නේ. ඒක නිසා මම මේක parts දෙකක series එකක් විදිහට අරගෙන ඉන්න හිතුවා. ඉතින් මේ පළවෙනි part එකේදී මම ඔයාලට කියලා දෙන්නම් අපිට free available tools යොදාගෙන හොඳම විදිය මොකක්ද කොහොමද අපි script එක generate කරගන්නේ characters වල තියෙන characteristics ටික කොහොමද අපි generate කරගන්නේ AI එකකට කියලා story එක හදාගන්න කොහොමද script එක හදාගන්න කොහොමද YouTube එකට upload කරන්න අවශ්‍ය වෙන details ටික ඔක්කොම හදාගන්න කොහොමද ඒ වගේම තමයි මේ video generation එකේ first step එකක් විදියට එහෙම නැත්නම් middle step එකක් විදියට අපි මේ මං කරන වැඩේදී අපි use කරනවා. ඒ කියන්නේ අපි මුලින් වීඩියෝ එකක් හදන්න කලින් අපි වීඩියෝ එකට අදාළ image එකක් හදාගන්න. ඒ image එක හදාගෙන image එක use කරගෙන තමයි අපි වීඩියෝ එක හදන්නේ. ඉතින් මේ images ටික කොහොමද generate කරගන්නේ? ඉතින් මේ long videos හදද්දී තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි character consistency කියන්නේ. ඒ කියන්නේ අපි scene එකකින් තව scene එකකට යනකොට අපේ තියෙන character එකේ තියෙන හැඩවරුව, මූණේ හැඩය, ඒ දේවල් කොහොමද අපි කන්සිස්ටන්ට්ලි තියාගන්නේ? එකකින් එකකට යනකොට එකම කැරක්ටර් එක තමයි මේ අනිත් සීන් එකේ තින්නේ කියන එක කොහොමද අපි පෙන්වන්නේ ඒ වීඩියෝස් වල කියන එක. ඉතින් මෙන්න මේ කැරක්ටර් කන්සිස්ටන්සි වගේම එන්වයරන්මන්ට් කන්සිස්ටන්සි එකත් රැකගෙන අපි කොහොමද මේ විදිහේ වීඩියෝ සීරීස් එකක් හදන්නේ කියන එක ගැන තමයි මේ වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේදී අපි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒකේ part 1 එකේදී මම මෙන්න මේ images ටික හදන තැන වෙනකන් කියලා දෙන්න ඔයාලට ලෑස්තිලා ඉන්නවා මේ වීඩියෝ එක ඇතුළතදී. ඉතින් බලාගෙන ඉන්න කොහොමද මේ වීඩියෝ සීරීස් එක හදන්නේ කොහොමද මේ වීඩියෝ එකේ තියෙන මෙන්න මේ කැරක්ටර්ස් ටික එහෙම නැත්නම් මේ ඉමේජස් ටික සීන්ස් ටික ඉමේජස් ටික හදාගන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ ටියුටෝරියල්ස් බලන්න ඔයාත් කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ නිකේඩිට් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා මේ වීඩියෝ එක ඉස්සරහට මොන හරි දෙයක් ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. හරි අපි බලමු කොහොමද මේ වීඩියෝ සීරීස් එක හදන්නේ. ස්ක්‍රිප්ට් එක ඒ කියන්නේ ස්ටෝරි එක හදන තැන ඉඳන් ස්ක්‍රිප්ට් එක හදන තැන ඉඳන් අපේ character designs environment designs සහ මේ scenes වලට අදාළ images ටික හදාගන්න තැන වෙනකම් මේ වීඩියෝ එකේදී අපි බලමු. හරි අද මේ ටියුටෝරියල් එකට එක්සැම්පල් එකක් විදිහට මම අරගෙන තියෙන්නේ මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ දසමහයෝධයන්ගෙන් එක්කෙනෙක් ගැන කාගේ හරි ගැන වීඩියෝ එකක් හදන්න කියලා. ඉතින් ඒකට ඉතින් මේ වගේ කැරක්ටර් එකක් පිළිබඳ හරි හිස්ටොරිකල් ස්ටෝරි එකක් හරි අපි හදනවා නම් අපි ඒක අපිට ගොඩක් ලේසි. අපි මුලින් පොඩි රිසර්ච් එකක් කරලා අපි ඒ ස්ටෝරි එක ගැන අපිට අයිඩියා එකක් තියෙනවා නම් කෙලින්ම අපි කිසිම අයිඩියා එකක් නැතුව ස්ක්‍රිප්ට් එක ලියාගෙන ඒක AI දාලා වීඩියෝස් ටික ගහලා දානවට වඩා ඉතින් අපි පොඩි රිසර්ච් එකක් කරලා මුලින්ම දැනගන්න ඕනේ අපි හදන්න යන කැරක්ටර් එකේ මේ අපි හදන්න යන ස්ටෝරි එක මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට මම මුලින්ම දැන් මේ අද එක්සැම්පල් එකක් විදිහට ගත්තේ මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ දසමහයෝධයන්ගෙන් කවුරු හරි එක්කෙනෙක් ගැන වීඩියෝ එකක් හදනවා කියන එක. ඉතින් ඒකෙදී මම මුලින්ම 10 Kings of දුටුගැමුණු කියලා අපි Google එකේ සර්ච් කරලා ඉවරලා මේ විදිහට අපේ දසමහයෝධයන් ගැන විස්තරය අරගෙන ඉවර වෙලා ඉතින් මම ගොඩක් YouTube එකේ එහෙම දැකලා තියෙනවා මේ නන්දි මිත්‍ර වගේ ගැන ගොඩක් වීඩියෝස් තියෙනවා. ඉතින් මෙතනින් මම
අද මේ වැඩේට තෝරගත්තේ එන්න මේ සුරනිමල කියන යෝධය ගැන යාගේ සුරනිමල යෝධයාගේ කතාව වීඩියෝ එකක් විදියට අපි එලියට දෙන්න හදන්නේ AI වලින්. ඉතින් මේක කරන්න 100% ෆ්‍රී AI යූස් කරලා කොහොමද කරන්න කියන එක තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් ඒකට මම මේ සුරනිමල කියන යෝධයාගේ කතාව තමයි තෝරගත්තේ. ඊට පස්සේ මගේ වර්ක් ෆ්ලෝ එකේ විදියට මම ඊළඟට යනවා Google ගේ Gemini ඇතුළට ගිහිල්ලා Geminiගෙන් අහනවා මෙන්න මේ වගේ do you know the story of the giant named Suranimala, one of the giants from 10 giants of Dutugamunu. ඒ කියන්නේ යාගෙන් අහනවා ඔයා මෙන්න මේ සුරනිමල කියන යෝධයාගේ කතාව ගැන මොනවද දන්නේ? ඔයා ඒ කතාව දන්නවද කියලා. ඉතින් ඔයාට මේ මෙතන මෙන්න මේ පාර්ට් එක වෙනුවට ඒ කියන්නේ සුරනිමල මෙන්න මේ දසම හයෝධයෙන් එක්කෙනා කියන එක වෙනුවට ඔයාට ඕන කැරක්ටර් එකේ හරි ඔයාට ඕන ස්ටෝරි එකේ හරි නම දාලා මේ විදිහට Geminiගෙන් අහන්න පුළුවන්. එහෙම ඇහුවට පස්සේ අපිට Gemini දෙනවා මෙන්න මේ විදිහට උත්තරේ එයා සුරනිමල ගැන පොඩි මේකක් කියලා එයාගේ ස්ටෝරි එක මෙන්න මෙහෙමයි කියලා මෙන්න මේ විදිහට ස්ටෝරි එක දෙනවා. ඉතින් මේ වැඩේට මම Gemini තෝරාගත්තේ මම මේක try කරලා බැලුවා අපේ ChatGPT ගෙන් එහෙමත් දාලා මේ විදිහට ස්ටෝරි එක ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම ChatGPT අපිට දෙන ස්ටෝරි එකට වඩා accurate ඒ කියන්නේ අපි history එකත් එක්ක බැලුවම accurate විදිහට හරි ලස්සනට Gemini මේ ස්ටෝරි එක දෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ Geminiට ගිහිල්ලා මෙන්න මේක දාලා බලන්න කියලා. දැම්මට පස්සේ ඔයාට ඊළඟ ස්ටෙප් එකට ඒ කියන්නේ අපේ ස්ක්‍රිප්ට් එක හදාගන්න වැඩ අපේ AI prompts ටික ජෙනරේට් කරගන්න වැඩ වලට යන්න පුළුවන් ChatGPTට. ඉතින් අපි ChatGPTට මේ වැඩේට මාරු වෙන්නේ අපි මේක 100% ෆ්‍රී කරනවා නම්. එහෙම නැත්තම් ඔයාලට හිතන්නකෝ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඒ වගේ වුණොත් ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන් Gemini Pro subscription එක. ඉතින් අන්න ඒ වගේ ඔයාලට Gemini Pro subscription එකක් තියෙනවා නම් ඔයාලට මේ chat එකේම continue කරගෙන යන්න පුළුවන්. මම ඔයාලට දෙන්නම් අපි ගහන prompt එක මොකක්ද කියන එක. ඉතින් ඒ prompt එක දාලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඉස්සරහට මේ ස්ක්‍රිප්ට් එක AI prompts ටික ඔක්කොම ජෙනරේට් කරගන්න එක Gemini ගෙන්ම කරගෙන යන්න. ඉතින් ඇත්තටම මම මෙතන ඔයාලට කියවනේ 100% free කොහොමද මේක කරන්න කියලා දෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට මේ මම දෙන prompt එක ගහලා ඉවර වෙලා Gemini ගෙන් වැඩ ටික continue කරගෙන යන්න බෑ. යා කියනවා I can create that video for today if you upgrade your subscription කියලා. ඉතින් ඔන්න ඔය වගේ message එකක් එන්න පුළුවන්. ඉතින් මෙයාට මේ අපි කියනවා මොනවද ස්ක්‍රිප්ට් එක දෙන්න කියලා. ඒ වුණත් මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාට එන්න පුළුවන්. ඉතින් මේ මැසේජ් එක එන්න නැතුව ඔයාට බයිපාස් කරගෙන යන්න පුළුවන් නම් Gemini ගෙන්ම කන්ටිනියු කරගෙන යන්න. ඒක ChatGPT ට වඩා accurate. එහෙම නැත්තම් මම ඊළඟට කරන්නේ මම මෙන්න මේ මැසේජ් එකේ මෙන්න මේ සුරනිමල කියන තැන ඉඳගෙන අපිට එයා දීලා තියෙනවනේ මෙන්න මෙතෙන්ට එනකන් එයාගේ ස්ටෝරි එක. මේ ස්ටෝරි එක මම කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවර වෙලා මම ChatGPT ට ගිහිල්ලා මම දානවා මෙන්න මෙහෙම මුලින්ම here අපි මෙහෙම දාමු. This is the story of Suranimala, one of the giants from King Dutugamunu's era. ඒ කියන්නේ මං කියනවා මේක තමයි සුරනිමල කියන එක්කෙනාගේ ස්ටෝරි එක. මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ හිටපු යෝධයෙක්ගේ ස්ටෝරි එක කියලා. ඊට පස්සේ මම මෙන්න මේ අපි අරහෙන් කොපි කරගෙන ආපු ස්ටෝරි එක පේස්ට් කරගන්නවා. එතකොට එයාට ChatGPT දන්නවා මෙන්න මේ ස්ටෝරි එක තමයි අපි කරන්න කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට enters දෙයක් විතර ගහලා මම මෙන්න මේ prompt එක ඔයාලට දෙන්නම්. මෙන්න මේ prompt එකෙන් තමයි අපිට ඕන අවශ්‍ය කරන සියලුම script එක ඊට පස්සේ descriptions ඊට පස්සේ characters වල AI prompts ටික ඒ සියලුම දේ මෙන්න මේ අපි දැන් මේ හදාගෙන තියෙන prompt එකෙන් අපිට generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ස්ටෝරි එක ChatGPT ට දීලා ඊට පස්සේ මම යටින් ගහනවා මෙන්න මේ විදිහට අපේ දැන්ට තියෙන අපි අතනින් කොපි කරගත්ත prompt එක. ඉතින් මේ prompt එකේ එක තැනක තියෙනවා මෙන්න මේ character කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට මම දානවා සුරනිමල කියලා. හරි. ඉතින් මේ AI prompt එක අපි copy කරගත්ත AI prompt එක බැලුවොත් ඒකෙදි අපි කියනවා I want to create a YouTube video about the story of Suranimala. කියන්නේ සුරනිමල ගැන ස්ටෝරි එක මට වීඩියෝ එකක් හදන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ එක simple storytelling. ඒ කියන්නේ අර once upon a time එක මත් එක කාලෙක කියලා පටන් ගන්න විදිය simple විදියට මෙන්න මේ ස්ටෝරි එක narrate කරන්න ඕනේ. කියන එක්කෙනා කියන්න ඕනේ. ඔයා ඒ කියන්නේ GPT ට කියනවා ඔයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් විදියට හිතලා මම මෙන්න මේ පල්ලෙහා ඉල්ලලා තියෙන දේවල් ටික මට දෙන්න කියලා. ඊට පස්සේ කියනවා මම මෙන්න මේ වීඩියෝස් ටික ක්‍රියේට් කරන්න හිතාගෙන ඉන්නේ AI වීඩියෝස් යූස් කරලා. ඒක නිසා මට detailed prompts ඕනේ අපේ වීඩියෝ එකේ හැම සීන් එකක්ම
එක අපේ වීඩියෝ එක තියෙන හැම සීන් එකම ජෙනරේට් කරගන්න. ඊළඟට මෙයා අපි දීලා තියෙනවා ලිස්ට් එකක් I need you to provide me කියලා මෙන්න මේ දේවල් ටික මට දෙන්න කියලා. ඉතින් මුලින්ම මම ඉල්ලලා තියෙනවා AI prompts to create all the characters in the series. ඒ කියන්නේ අපිට මේ වීඩියෝ එකේ ඉන්න හැම කැරක්ටර් එකකම හැඩහුරුව බලා ගන්න පුළුවන් විදිහේ prompts ටිකක් ජෙනරේට් කරලා දෙන්න කියනවා. මේ හැම prompt එකකම ඉස්සරහට කැරක්ටර් එකේ නම දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ ඉස්සරහට use කරන අනිත් prompts වලත් අපි මෙන්න මෙතන දුන්න නමම යූස් කරන්න ඕනේ කියලා තියෙනවා. වෙන නමක් යූස් කරන්න නැතුව ඒ නමම යූස් කරන්න ඕනේ කියලා තියෙනවා. ඊළඟට narration for each scene කියන්නේ හැම අපි වීඩියෝ එකේ යූස් කරන හැම scene එකකටම අපේ කතා කරන මිනිස්සයා කියන්න ඕන දේවල් ටික දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ scene එක generate කරගන්න අවශ්‍ය AI prompt එක ඉඳලා තියෙනවා. හරිද? ඊළඟට හැම scene එකකම description එක ඉල්ලලා තියෙනවා. ඊළඟට හැම ඒ scene එකකටම අදාළ background environment එක හදාගන්න AI prompt එකක් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට ඉල්ලලා තියෙනවා YouTube වීඩියෝ එකට ටයිටල් එකයි SEO කරපු සිංහල ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකකට SEO කරපු description එකකුයි දෙන්න කියලා. ඉතින් මෙන්න මේ අන්තිමට මම කියලා තියෙනවා මෙන්න මේ narration එක simple වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයෙක්ට උනත් කියන්නේ තේරුම් යන විදියට ඒ වුණාට scenes වල prompts ටික ultra realistic වෙන්න ඕනේ. මොකද මෙයාට kid කෙනෙක්ට understand කරගන්න පුළුවන් විදියට කියලා කෙලින්ම කිව්වම එයා දෙන්නේ පොඩ්ඩක් cartoon style එකේ videos එහෙම නැත්නම් animation හදන්න පුළුවන් වෙන විදියේ prompts ටිකක්. ඉතින් මේකෙදි මම කියලා තියෙනවා පොඩි ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට හදන්න ඒ වුණාට වීඩියෝ එකේ තියෙන prompts ටික ultra realistic වෙන්න ඕනේ කියලා. හරි. ඉතින් අපි මෙන්න මේ prompt එක මෙයාට දීලා බලමු මොන වගේ output එකක්ද මෙයා දෙන්නේ කියලා. හරි. ඔන්න ඔය විදියට එයා generate කරලා දෙනවා අපිට අවශ්‍ය වෙන සියලුම දේවල් ටික. මේ වීඩියෝ එක හදන්න අවශ්‍ය වෙන ඔක්කොම දේවල් ටික මෙන්න මේ අපිට මෙන්න මෙයා දීලා තියෙන script එක ඇතුලේ තියෙනවා. characters ටික තියෙනවා. ඊට පස්සේ අපි වීඩියෝ එක generate කරගන්න voice එක generate කරගන්න ඕන narration එක තියෙනවා. ඊට පස්සේ අපේ මේ scene එකේ මොකද්ද වෙන්නේ කියන එක ගැන description එකක් තියෙනවා. scene එකට අදාළ prompt එකක් තියෙනවා. background එක හදා ගන්න ඕනේ ඒවා ටික තියෙනවා. ඔන්න ඔය විදිහට හැමදේම මේකේ include වෙනවා. දැන් අපේ ස්ක්‍රිප්ට් එකට අපිට අවශ්‍ය වෙන හැමදේම අපි මෙතනින් හදාගෙන ඉවරයි. ඊළඟට අපි කරන්න ඕනේ මේකට අදාළ වීඩියෝස් ටික හදාගන්න. ඉතින් ඔයා මේ වීඩියෝස් ටික හදාගන්න වැඩේට කෙලින්ම වීඩියෝස් ජෙනරේට් කරන්න බැස්සොතින් ඒ කියන්නේ අපි මුලින්ම ඒ කියන්නේ අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව මුලින්ම වීඩියෝස් ටික ජෙනරේට් මේ prompts ටික දාලා මොකක් හරි free AI වීඩියෝ ජෙනරේටර් එකකින් වීඩියෝස් ටික ජෙනරේට් කරගන්න වැඩේට බැස්සොතින් ඔයාට මේකේ character consistency කියන එක තියාගෙන යන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි prompts දෙකක් දුන්නොතින් එකම විදිය දේ දාලා එහෙම දුන්නත් අපි මොකක් හරි character ඔයා හිතන්නකෝ සුරනිමල කියලා. සුරනිමලගේ මුහුණේ තියෙන facial expressions වගේ දේවල් ටික නැති වෙන්න ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් scene එකකින් scene එකට. ඉතින් ඒකට මම හොයාගත්ත එක විදියක් තමයි අපි මුලින්ම images ටික generate කරගන්න. අපි images ටික generate කරගෙන අන්නේ images වලින් අපි වීඩියෝස් ටික හදනවා. ඉතින් මෙතෙන්දී images හදාගත්තත් අපිට ප්‍රශ්නයක් වෙනවා කොහොමද character consistency එක තියාගන්නේ කියලා. ඉතින් ඔන්න ඔය character consistency තියාගන්න පුළුවන් විදියට Google ලම හදපු AI tool එකක් තියෙනවා Whisk AI කියලා. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ search කරන්න Whisk AI කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ Google Labs කියන එක Whisk කියලා එකක් එනවා. Whisk AI කියන එක search කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ UI එකකට තමයි එන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා enter tool කියලා එකක්. මෙන්න මේ enter tool කියන එක ක්ලික් කරාම ඔයා මෙන්න මේ වගේ UI එකකට තමයි යන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා මෙන්න මේ side bar එකේ මෙන්න මෙතන තියෙන බටන් එක press කරාම ඔයාලට පේනවා subject, scene, style කියලා තුනක් තියෙනවා. ඉතින් මෙතන මෙන්න මේ subject කියන තැනට අපිට prompt එකක් දාලා අපිට පුළුවන් අපිට ඕන විදියක subject එකක් එහෙම නැත්නම් AI character එකක් generate කරගන්න. ඊට පස්සේ මෙතන scene කියන තැනට අපිට පුළුවන් අපිට ඕන background එකක්. ඔයා හිතන්නකෝ රජමාලිගාවක් කියලා. රජමාලිගාවක background එක අපිට මෙතනින් generate කරගන්න පුළුවන්. අපිට ඒ මාලිගාවේ background එකම හැම වීඩියෝ එක හැම scene එකකදම use කරන්න පුළුවන්. එතකොට අපේ consistency එක තියෙනවා. හරි. අපි මුලින්ම අපේ subjects ටික එහෙම නැත්නම් අපේ characters ටික generate කරගෙන ඉමු. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට යන්න අපේ අපි කලින් generate කරගත්ත අපේ script එකට. ඉතින් මෙතන අපිට තියෙනවා මෙතන මේ consistent character AI prompts කියන එක දීලා තියෙනවා. ඉතින් මෙතනින් මෙන්න මේ prompt එක කෙලින්ම copy කරගෙන ගිහිල්ලා මෙතන subject කියන එකේ මෙතන තියෙනවා enter text කියලා. ඔතෙන්ට ගිහිල්ලා ඔන්න ඔය විදිහට paste කරන්න පුළුවන්. paste කරලා generate දුන්නම එයා මෙතන character එකක් generate කරගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා මෙයා character එකක් generate කරගෙන තියෙනවා.
ආට මේක ඕන්නක් මෙන්න මේ විදියට මෙතන එඩිට් මෙතන තියෙන බට්නය මේක ක්ලික් කරලා බලන්න පුළුවන් අපේ කැරක්ටර් එක මොන විදියට හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රොම්ප්ට් එකට හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ඉමේජ් එකක්. ඉතින් ඔයාලට මේකේ මොකක් හරි වෙනසක් වෙන්න ඕන නම් මෙන්න මෙතන යට තියෙනවා මෙන්න මේ describe your edit කියන එක. මෙතනින් ඔයාලට කියන්න පුළුවන් make him smaller. එහෙම නැත්නම් ඒ කියන්නේ මෙයා පොඩි තව පොඩි කරන්න. එහෙම නැත්නම් මෙයාගේ සරම වෙනුවට කලිසුමක් අඳින්න. අන්න ඒ වගේ දේවල් මෙතන ඔයාලට describe your edit කියන තැන ගහලා ඔයාලට මේ character එක satisfied නැත්නම් අයින් වෙනස් කරගන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි අපේ first character එක. ඊට පස්සේ මෙන්න මේක තමයි අපේ දෙවෙනි warrior form කියන character එක. මේකේ prompt එක අපි copy කරගෙන යනවා. මෙන්න මෙතන subject කියන තැන මෙන්න මෙතන තියෙන plus icon එකක්. ඔන්න plus icon එකේ ගිහුවම තව character එකක් generate කරගන්න මෙන්න මේ වගේ box එකක් එනවා. මෙතන enter text කියන තැනට ගිහිල්ලා අපිට මේක paste කරලා character එකක් define කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා මේ සමහර වෙලාවට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙතන සුරනිමල young සුරනිමල කියන එකටත් මෙයා prompt එකේ ඉස්සරහ නම දීලා තියෙන සුරනිමල කියලා. ඊට පස්සේ මෙතන යටත් එයා දීලා තියෙන්නේ යට prompt එකේ ඉස්සරහ නම දීලා තියෙන සුරනිමල කියලා. ඉතින් මම මේකේ මෙන්න මේ දෙවෙනි සුරනිමල එක වෙනුවට මම මෙතන ගහ ගන්නවා මොකක් හරි adult කියලා ගහගන්නවා. adult සුරනිමල. එතකොට අපිට පුළුවන් අපිට මේ නමින්ම අපේ අනිත් prompts වල වුණත් මෙයාව address කරන්න. හරි. දැන් මම generate කරගන්නවා. හරි. එතෙන්දී අපිට පොඩි error එකක් ආවා. මෙන්න මේ prominent character එකක් අපේ ජෙනරේට් කරගන්න බෑ කියලා එකක්. ඒ කියන්නේ අපි ස්පෙસિෆිකලි මෙන්න මෙයාවම ජෙනරේට් කරන්න කියලා කිව්වොතින් එයා ජෙනරේට් කරලා දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට පොඩ්ඩක් මෙන්න මේකේ ඇතුළට ගිහිල්ලා අපේ prompt එක ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා වෙනස් කරන්න වෙනවා. මෙතෙන්දී යා හිතනවා මෙයා කෙලින්ම අපි ඩිරෙක්ට් කියනවා. දැන් ඔයා හිතන්නකෝ අපි create Donald Trump කියලා දුන්න කියලා. අන්න එහෙම දෙන්න බෑ අපිට. මොකක් හරි අර anonymous character එකක් තමයි දෙන්න පුළුවන්. ඉතින් අපිට මේක ඇතුළට ගිහිල්ලා බලන්න වෙනවා කොහෙද අන්න ඒ වගේ දෙයක් කියලා තියෙන්නේ කියලා. මෙන්න මේ part එක අයින් කරවතින් මං හිතනවා මේ part එක වෙනස් කරවතින් මෙතන generation එක හරියයි කියලා. ඒක නිසා අපි warrior කියලා දීලා බලමු. මේක මම copy කරගන්නවා අපිට ආයෙ වෙනසක් කරන්න ඕන නොතින් කියලා. හරි. අර පොඩි වෙනසක් කරපු නිසා මෙන්න මෙතන මේ warrior කියන එක වෙනස් කරා එකක් දැම්මන් මේ වගේ පොඩි වෙනසක් කරලා අපිට පුළුවන් ලස්සන්ට අපේ character එක මේ විදිහට හදාගන්න. දැන් ඔන්න අපේ warrior සුරනිමල කියන character එකත් මේ විදිහට අපි හදාගෙන තියෙනවා. හරි. ඊළඟ character එක හදාගන්න යන්නේ King දුටුගැමුණු රජතුමා. හරි. මෙතන අපි ආයෙ plus එක ඔබලා අපිට පුළුවන් ඔන්න විදියට ජෙනරේට් කරගන්න. ඉතින් ওই විදියට අපිට පුළුවන් අපේ තියෙන අපේ වීඩියෝ එකට ඕන වෙන characters ඔක්කොම ටික ජෙනරේට් කරගන්න. අපි ඉක්මනට අපේ characters ටික ජෙනරේට් කරගෙන ඊළඟ වැඩේට යන්න. හරි. ඔන්න ඔය විදියට අපි අපිට ඕන characters ටික මෙන්න මේ විදියට create කරගත්තා. එතකොට මෙතන ඉන්නවා සුරනිමල young සුරනිමල ඉන්නවා, adult warrior සුරනිමල ඉන්නවා, ඊට පස්සේ king දුටුගැමුණු, ඊට පස්සේ තව කවුද ඉන්නේ එතන. එතකොට කාවන්තිස්ස රජතුමා ඉන්නවා, ඊට පස්සේ දීගාබේ කුමාරයා ඉන්නවා, ඊට පස්සේ ඉන්නවා දීගජන්තු ටැමිල් warrior කෙනෙක්. ඉතින් ඔන්න ඔය විදියට ඔන්න ඔය characters ටික හදාගෙන ඉන්නවා. ඉතින් ඊළඟට අපි දැන් තමයි හරියටම අපේ scenes වලට අවශ්‍ය වෙන images ටික ඒ ටික create කරගන්න යන්නේ. ඉතින් අපි පළවෙනි scene එක විදියට මෙන්න මේ scene එක තමයි තියෙන්නේ, scene 1 කියන එක. ඉතින් මෙතන ඔයාලට පේනවා background environment prompt කියලා එකක් දීලා තියෙනවා. මෙන්න මේක. මෙන්න මේ prompt එක අපි copy කරගෙන ගිහිල්ලා මෙන්න මේ scenes කියන එකේ ඔන්නයි prompt එක create select කරලා generate දෙනවා.
හරි දැන්වාට පේනවා මෙන්න මේ විදියට අපේ බැක්ග්‍රවුන්ඩ් එක මෙයා ක්‍රියේට් කරලා දුන්නා. හරි ඊළඟට අපි අපේ ඇත්තම සීන් එක ක්‍රියේට් කරගන්න යන්න. එතකොට මෙන්න මේක තමයි අපේ සීන් එක. මේක ඔන්න ඔය විදියට කොපි කරලා අපි කරන්න මෙන්න මෙතන වාට පේනවා මේ ටික්ස් දාලා තියෙනවා අපේ කැරක්ටර්ස් වලට. එතකොට අපි මෙන්න මේ ටික්ස් ඔක්කොම ටික අයින් කරලා අපේ පළවෙනි සීන් එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙයා විතරයි. ඒ කියන්නේ අපේ යං සුරනිමල, ඒ කියන්නේ ටිකක් තරුණ වියේ ඉන්න සුරනිමල විතරයි අපේ පළවෙනි සීන් එකට ඕන වෙන්නේ. ඉතින් මෙන්න මෙයාට මෙන්න මේ ටික් එක දාලා අපේ සීන් එක විදියට අපි මෙන්න මේක තෝරනවා. තෝරලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙනවා describe your idea කියලා. මෙන්න මෙතන ගිහිල්ලා අපේ අර මෙතනින් අපි ගත්ත මෙන්න මේ scene prompt එක. scene prompt එක ගිහලා මෙතන ගහනවා. ගහලා ඉවර වෙලා මෙන්න මේ විදියට next කරනවා. හරි එතකොට දැක්කද එයා දුන්න මෙන්න මේ කැරක්ටර් එකට සමාන පෙනුමක් තියෙන ලස්සන වෝරිය කෙනෙක්ගේ ෆොටෝ එකක් පින්තූරයක් දාලා මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ ඉමේජ් එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ refine කියන එකෙන් ගිහිල්ලා අපිට මේකට මොනවා හරි තව edits ටිකක් වෙන්න ඕන නම් ඒ edits ටික කියන්නේ. ඉතින් දැන් මට මේ shot එක දැන් මෙතන ළඟ close up shot යන තියෙන්නේ. අපිට ඕන නම් මෙතන ගහන්න පුළුවන් make the shot more wide කියලා. එතකොට මෙයා මේ ෂොට් එක තව ටිකක් zoom out කරලා දුර තියෙන ෂොට් එකක් විදියට හදනවා. ඉතින් ඔන්න ඔය විදියට අපිට පුළුවන් අපිට ඕන ඉමේජ් එකක් මෙතනින් ජෙනරේට් කරගන්න ලස්සනට අපේ සීන් එකට අවශ්‍ය වෙන විදිහේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට අපි අපේ සීන්ස් හැම එකටම අවශ්‍ය වෙන ඉමේජස් ටික මුලින්ම ජෙනරේට් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඉමේජස් ටික යූස් කරගෙන තමයි අපි ඉමේජස් වලින් තමයි ඊළඟට අපේ වීඩියෝස් ටික ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ සීන් එකට වඩා පොඩ්ඩක් වයිඩ් කරලා තියෙනවා මේ ඉමේජ් එක. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට අපි ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ රිෆයින් මෝඩ් එකෙන් එළියට ගිහිල්ලා අපි දැන් යමු අපේ ඊළඟ සීන් එක හදාගන්න. හරි. මෙන්න මේක තමයි ඊළඟ සීන් එක. ඒක ඔන්න ඔය විදිහට දානවා. ඒකටත් අපිට ඕන වෙන්නේ මෙන්න මෙයාවයි මෙන්න මේ සීන් එකයි. හරි. ඉතින් මේ ඉමේජස් දෙකෙන් අපි මෙන්න මේ ඉමේජ් එක අරගමු. නෑ මේ ඉමේජ් එක අරගමු. හරි. එතකොට සීන් 2 එකටත් අපි ඉමේජ් එකක් ඔන්න ඔය විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ සීන් 3 එක මෙතෙන්දී අපිට දැන් මෙන්න මේක විදිහට හදාගෙන යනකොට ඔයාට මේක කියවගෙන යනකොට තේරෙනවා මේ මැදට අපිට මෙතන දීලා නැති විදිහේ සීන්ස් හදාගන්න වෙනවා. මොකද මේ අපිට මෙතන දීලා තියෙන සීන් එකෙන් විතරක් අපිට මේක ෆීල් කරගන්න බෑ. ඉතින් මෙතන මෙයා නරේෂන් එකේ දීලා තියෙනවා the prince gave Nimala an impossible task. Run far away and return before sunset, he said. ඉතින් එතකොට මෙතන මෙයා දීලා තියෙන prompt එක තියෙන්නේ Suranimala sprinting across jungles, rivers, temples in motion. ඉතින් මේක ඇත්තටම මේක ඔයාලට කියවගෙන යනකොට තේරෙනවා මුලින්ම මෙන්න මේ අර prince මෙන්න මෙයාට මෙන්න මේ task එක දෙන එකේ scene එකක් තිබ්බනම් හොඳයි කියන එක තේරෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී ඔයාට පුළුවන් මෙන්න මේක copy කරලා මෙහෙම දීලා මෙතන අපි ගහනවා create a prompt to generate this scene and a background for this scene කියලා. එතකොට යා අන්නේ scene එකට විතරක් වෙනම prompt එකකුයි AI prompt එකකුයි background environment එකකුයි generate කරලා දෙනවා. ඉතින් මේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ background එක ගිහිල්ලා copy කරගෙන ගිහිල්ලා මෙන්න මෙතන scenes කියන තැන තව scene එකක් හදලා ඔන්න ඔය විදියට අපේ scene එක මුලින් හදාගන්න. මෙන්න මේක තමයි අපේ scene එක. ඒ කියන්නේ අපේ background එක. ඊට පස්සේ මෙන්න මේක තමයි අපේ එතකොට මේ scene එකේ prompt එක. එතෙන්දී ඔයාලට පේනවා සුරනිමලවයි Prince දීගාබේවයි මෙන්න මේකදී use කරලා තියෙනවා. අපි මේක ඒක නිසා මේකදී prompt එක ඔන්න ඔය විදියට select කරලා මෙතන මෙයා තමයි සුරනිමල. ඊට පස්සේ මෙන්න මෙයා තමයි අපේ prompt වල හැටියට Prince දීගාබේ. Prince දීගාබේවත් මේ scene එකට add කරනවා. එතකොට ඔයාලට පේනවා මෙයාවයි මෙන්න මේ characters දෙක දාලා මේ scene එකේ තමයි අපේ idea එක එහෙම නැත්නම් අපේ scene එක full හැදෙන්නේ. මෙන්න මේ background එකේ මේ characters දෙක include කරලා.
හරි ඊළඟට ඔන්න විදිහට ඔය ටික සිලෙක්ට් කරලා මේක next දුන්නාම එයා අපිට ජෙනරේට් කරලා දෙනවා ෆොටෝ එක. ඉතින් මේ ඉමේජ් එක අපි තව දුරටත් මෙන්න මේ මෙතන අපි ගියා වගේ මෙන්න මේ refine කියන එක ඇතුළට ගිහිල්ලා අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැනට මේකෙදි අපි ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය ඉමේජස් ටික විතරක් යූස් කරලා දෙයක් කරමු. හරි දැන් ඔයාලට පේනවා මෙතෙන්දී අපේ ප්‍රින්ස් දීගාබේ ඉන්නවා ඊට පස්සේ සුරනිමල ඉන්නවා මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් හැදිලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගමු. ඊට පස්සේ අපි යමු ආය අපේ මෙතන දීලා තියෙන සීන් අපි හිටියේ සීන් 2 එකේ. හරි. සීන් 2 එකේ මෙන්න මේක sorry සීන් 3 එකේ නේ. සීන් 3 එකේ මෙන්න මේ prompt එක එහෙම නැත්නම් මෙන්න මේ සීන් එක ජෙනරේට් කරගන්න. ඒකට එතකොට background prompt එක මෙයාලා දීලා තියෙනවා. මෙන්න මේ background prompt එක අරගෙන අපි සීන් එකකට add කරනවා. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි මම කිව්වේ ඔයාලා ස්ටෝරි එකක් හදනකොට ඒ ස්ටෝරි එකේ තියෙන හරය එහෙම නැත්නම් ඒ ස්ටෝරි එක මුලින් ඉඳන් අගට හොඳට දැනගෙන ඉන්න එකෙන් ඔයාලට ලේසි. මොකද හැම වෙලේම මෙයාලා අපිට අවශ්‍ය වෙන සීන් එකම දෙන්නේ නෑ AI prompt එකෙන්. ඉතින් එතකොට අපිට මැදට අපිම හිතලා සීන්ස් දාගන්න වෙනවා. ඉතින් අන්නේ ඒක නිසා දැන් මෙන්න මේ වගේ සීන් එකක් මම දැනගෙන හිටපු නිසා මට මැදට මෙන්න මේ සීන් එක දාන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඔයාලත් ස්ටෝරි එකක් හදනකොට පොඩ්ඩක් බලන්න ඒ ස්ටෝරි එක මුලින් දැනගෙන ඉන්න. හරි. ඉතින් මෙතන ඔයාලා හදපු සීන් එකේ මෙතන ඔයාලට පේනවා ඉමේජස් දෙකක් තියෙනවා. හරි. ඉතින් මෙතන මේ ඔයාලට එතකොට prompt එක දිහා බැලුවම තේරෙනවා මේ ඔක්කොම තියලා sunrise to sunset lighting කියලා වාක්‍යයක් තියෙනවා. එතකොට එයාට හිතා ගන්න බෑ මෙතන sunrise එක දෙන්නද sunset එක දෙන්නද කියලා. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ විදිහට එයා image එක generate කරලා තියෙන්නේ. අපිට ඕනනම් මෙතන ගහලා බලන්න පුළුවන් only use the sunset scene කියලා. sunrise scene කියලා. දීලා බලමු එයා හරියට ජෙනරේට් කරගත්තේ නැත්නම් අපිට මේ සීන් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතෙන්ම මෙන්න මේ මෙතන තියෙන කෑල්ල අයින් කරලා නැවතත් සීන් එක ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මම මෙයාට කිව්වේ මේකෙන් මෙන්න මේ සන්රයිස් සීන් එක විතරක් යූස් කරන්න කියලා. හරි මට පේන විදිහට එයා අපේ අයිඩියා එක හරියට ගන්නෙ නෑ. ඒක නිසා අපි මේ ප්‍රොම්ප්ට් එක සම්පූර්ණයෙන්ම කොපි කරලා අරගෙන මේ අපි හදාගත්ත සීන් එක ඩිලීට් කරලා අලුතෙන් සීන් එකක් හදමු. මෙතෙන්දි මම දානවා sunrise lighting කියන එක විතරක්. to sunset කියන එක අයින් කරනවා. ඉතින් එයාලා දෙන ප්‍රොම්ප්ට් එක ඒ විදිහටම යූස් කරන්න ඕනේ නැහැ. මේ වගේ මොකක් හරි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔයාට පුළුවන් ඔයාගේ ඒ ප්‍රොම්ප්ට් එක ටිකක් බලලා අවුල තියෙන තැන පොඩ්ඩක් හොයාගෙන එතෙන්ට ඔයාලගේම වාක්‍යයක් මොකක් හරි දෙයක් දාලා ඉවර වෙලා අදාළ විදියට වැඩේ කරගන්න. ඉතින් හරි. අර කෑල්ල අයින් කර ගමන් ඔයාට පේනවා මෙන්න මේ විදියට ලස්සන සීන් එකක් අපිට දීලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් මම හදන්නේ අපේ මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපි කරලා මෙතෙන්ට දාලා අපේ සීන් එක ජෙනරේට් කරගන්න. ඉතින් මේ සීන් එකට අපිට ඕන වෙන්නේ සුරනිමල විතරයි. මේ ප්‍රින්ස් ඕන වෙන්නේ නැහැ. ඒක නිසා මම එයාගේ ටික් එක අයින් කරනවා. අයින් කළා ඔන්න ඔය විදියට දානවා. අර ප්‍රොම්ප්ට් එකෙන් වීඩියෝ ඉමේජ් එකක් ජෙනරේට් වෙන්න. හරි. මේ සීන් එකට මම මෙන්න මේ ඉමේජ් එක තෝරගන්නවා. මේක ඩවුන්ලෝඩ් කරගන්නවා මම. හරි. ඔන්න ඔය විදියට අපි දිගටම අපේ තියෙන සීන්ස් හැම එකටම මෙන්න මේ විදියට ඉමේජස් මුලින් ක්‍රියේට් කරගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ ඉමේජස් යූස් කරගෙන තමයි අපි ඊළඟට වීඩියෝ එක එහෙම නැත්නම් වීඩියෝ සීන්ස් ටික ජෙනරේට් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම මෙන්න මේ සීන්ස් ටික ඉමේජස් ටික ජෙනරේට් කරගන්න තැන වෙනකම් විතරයි අද කරන්නේ. මොකද මේක ටිකක් දිග ප්‍රොසෙස් එකක්, ටික වෙලාවක් යන ප්‍රොසෙස් එකක්. එතකොට මේක පාර්ට් දෙකකට මම ගහන්න හිතනවා. ඒක නිසා මෙන්න මේ පාර්ට් 1 එකෙන් මම මෙන්න මේ ඉමේජස් ටික ජෙනරේට් කරගන්න තැනට වෙනකම් විතරයි කරන්නේ. ඊළඟට පාර්ට් 2 එකේදී මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මෙන්න මේ වලින් මේ ඉමේජස් වලින් ෆ්‍රී 100% ෆ්‍රී කොහොමද අපි වීඩියෝස් ටික ජෙනරේට් කරගන්නේ. වීඩියෝස් ටික අපි මොකක් හරි software එකක් use කරගෙන Premiere Pro හරි මොකක් හරි CapCut හරි මොකක් හරි software එකක් use කරගෙන කොහොමද edit කරගන්නේ. ඒ වගේම මේකට ඕන background music හොයාගන්න විදි අපි කියලා දෙන්න. ඒ වගේම තමයි මේකට අදාළ වෙන narration එක එහෙම නැත්නම් කතා කරන එක කොහොමද ජෙනරේට් කරගන්නේ කියන එකත් අපි කියලා දෙන්නම්. ඉතින් මේ මෙතනින් අපේ ටියුටෝරියල් එකේ ඉවරයි. මම අපේ අනිත් සීන්ස් ටිකටත් කොහොමද අපේ ඉමේජස් ටික ජෙනරේට් කරගන්නේ කියන එක පොඩි ටයිම් ලැප්ස් එකක් වගේ දාන්නම් මේ වීඩියෝ එකේ අන්තිමට.
අපි මේ වීඩියෝකෙන් පස්සේ වීඩියෝකේදී බලමු කොහොමද මේ අපි හදාගත්ත ඉමේජස්ටික යස් කරගෙන අපි මේ ඉමේජස්ටික ඇනිමේට් කරල ඇත්තරම වීඩියෝ එක හදන්න කියන එක. හරි මේ වීඩියෝ එක හදාගෙන යනකම පොඩි දෙයක් මේ මම දැන් මේ වීඩියෝ කෙන්ට් කරාට පස්සේ දැක්ක දෙයක් ගැන මම මේ කියන්නේ මේකේ ස්ක්‍රිප්ට් එක මම කියවගෙන යනකොට දැක්ක දෙයක් තමයි මෙතනදී මෙයා මෙන්න මේ ChatGPT මෙන්න මේ පාර්ට් එක ඉන්ක්ලූඩ් කරලා නැහැ අපේ ස්ක්‍රිප්ට් එකේ. එහෙම නැත්නම් අපේ සීන්ස් වල නෑ. මෙන්න මෙතන මෙයා කියලා තියෙනවා මේ ප්‍රින්ස් දීගගාමිනී ටෙස්ට් එක දුන්නට පස්සේ මෙයා මෙන්න මේක දවසක් ඇතුළත මේ අපේ සුරනිමල මේක දවසක් ඇතුළත ඉවර කරා කියන පාර්ට් එක ඇත්තටම ස්ක්‍රිප්ට් එකේ දීලා නෑ. ඉතින් ඒක නිසා මං යාට කිව්වා ඒ පාර්ට් එක කොපි කරලා මෙන්න මේ විදියට දාලා මෙයාට කිව්වා මෙන්න මේ සීන් එක එහෙම නැත්නම් මෙන්න මෙයා නැවතත් ආයි මෙන්න මේ දුන්න ටාස්ක් එක ඉවර කරලා පැමිණෙන සීන් එක ඇඩ් කරන්න සීන් 4 එක එහෙම නැත්නම් සීන් 4 එක කියන්නේ මෙයා මේක විදියට අර එයාගේ නම හැදිච්ච විදිය තියෙන සීන් එක. ඒ කියන්නේ මෙයා යුද්ධයට යන්න කලින් වගේ සීන් නැතයි සීන් 4 කියන්නේ ඒකට කලින් මෙන්න මේ සීන් එක දාන්න කියලා. ඉතින් මේ විදියට ඔයාලත් මේ වීඩියෝ එක හදනකොට ඔයාලට ඒවි සමහර තැන් ඒ කියන්නේ GPT කෙලින්ම දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සීන් එක සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා වගේ දේවල් කරගන්න දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා නැවතත් GPTට කියලා ඒකට සීන් එකක් ජෙනරේට් කරන්න කියලා මෙන්න මේ විදියට ජෙනරේට් කරගන්න ඕනේ. ඉතින් ඇත්තරම ජෙමිනායගේ මෙහෙම සීනයක් නෑ. ඔයාලට පුළුවන් නම් ප්‍රෝ ජෙමිනි වර්ෂන් එකක් හොයාගන්න. ඔයාලගේ ස්ටුඩන්ට් පාස් එකක් මොකක් හරි ස්ටුඩන්ට් ලයිසන්ස් එකක් තියෙනවා නම් ජෙමිනිව යූස් කරන්න මේ වැඩේට මේ පාර්ට් එකට ජෙමිනිකෙන් කෙලින්ම යූස් කරන්න. ඉතින් ඒ වගේ යූස් කරන්න පුළුවන් නම් මේ වගේ සීන්ස් මග ඇරෙන දේවල් වෙන්නේ නැහැ. අපි මේක 100% ෆ්‍රී කරගෙන යන නිසා තමයි මම මේ විදිහට ChatGPT යූස් කරන්නේ. ඉතින් ChatGPT එකේ සමහර වෙලාවට මේ වගේ සීන්ස් මග ඇරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් ස්ක්‍රිප්ට් එක මුලින් ඉඳන් අගට කියවගෙන යන්න. කියවගෙන යනකොට මේ වගේ ප්‍රශ්නයක් දැක්කොත් අනිවාර්යෙන් ඔයා ආයෙ පොඩ්ඩක් කියවලා එයාට නැවතත් කියලා මේ විදියට ඔයාට ඕන සීන්ස් ටිකට අදාළ ප්‍රොම්ප්ට්ස් ටික ජෙනරේට් කරගන්න. හරි. හරි මම හිතනවාට මේ වීඩියෝගෙන් අයිඩියා එකක් යන්න ඇති කොහොමද අපි මෙන්න මේ විදිහේ ස්ක්‍රිප්ට් එක හදාගන්නේ ස්ටෝරි එකක් හදාගන්නේ ඒ වගේම කැරක්ටර්ස් ටික එන්වයරන්මන්ට්ස් ටික ඒ වගේම සීන්ස් වලට අදාළ ඉමේජස් ටික හදාගන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් යන්න ඇති කියලා. ඉතින් මෙන්න මේ සීන්ස් ටික යූස් කරගෙන මේ ඉමේජස් ටික යූස් කරගෙන තමයි අපි ඊළඟ පාර්ට් එකේදී වීඩියෝස් ටික ඇනිමේට් කරගන්න ඇනිමේටඩ් වීඩියෝස් ටික ෆ්‍රී හදාගන්න. ඒ වගේම මේ හදාගත්ත ෆ්‍රී වීඩියෝස් ටික එකතු කරලා මොකක් හරි එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා මේ ටික වීඩියෝ එකක් විදිහට හදලා අපි ෆ්‍රී AI ඒජන්ට් කෙනෙක්ගෙන් මේකේ ස්ටෝරි එක නැරේට් කරන පාර්ට් එක කියන පාර්ට් එකත් හදාගෙන ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරලා කොහොමද වීඩියෝ එක එඩිට් කරලා ෆයිනල් අවුට්පුට් එක දෙන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේ වීඩියෝ එක කරගෙන යනකොට ඔයාලා දකින්නද සමහර තැන්වලදී අපිට අවශ්‍යම ප්‍රොම්ප්ට් එක අපේ ChatGPT දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට මැනුවලි ගිහිල්ලා පොඩ්ඩක් අපේ තියෙන ප්‍රොම්ප්ට් එක එහෙම මෙහෙ කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් මේ අපි 100% ෆ්‍රී පාත් එකේ යන නිසා සමහර වෙලාවට ChatGPT දෙන සීන්ස් මිස් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට එක සීන්ස් තියෙනවා. එයා ඒ සීන් එක මිස් කරලා ඉවර වෙලා තව සීන් එකකට ගෙන ඊට පල්ලෙහා තියෙන සීන් එකට යනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට මැනුවලි ගිහිල්ලා කියන්න ඕනේ ChatGPTට මෙන්න මේ පාර්ට් එක ඉන්ක්ලූඩ් කරලා අපිට මේ සීන් එක හදලා දෙන්න කියලා. ඉතින් ඒ විදියට සීන් එක අපි ඩිස්ක්‍රයිබ් කරලා හදලා දෙන්න කියන වෙලාවල් වලදී අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අපි හදන ස්ටෝරි එක ගැන හොඳ දැනුමක්. ඉතින් අපි මේ ස්ටෝරි එක අපි මේ සීන්ස් ටික හදන්න ගන්න කලින් අපි හදන්නේ මෙන්න මේ ස්ටෝරි එක කියන එක අනිවාර්යෙන්ම කියවලා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි මුලින් ඉඳන් අගට අපිට ChatGPT දෙන ස්ක්‍රිප්ට් එක හරියට කියවලා අපිට මිස් වෙලා තියෙන දේවල් ටික අපි එයාටම කියලා ආයෙත් ජෙනරේට් කරගන්න ඕනේ.
ඉතින් මේ දේවල් ටිකක් මතක තියාගෙන අපි මේ තැනට වෙනකන් කරපු දේවල් ඔයා හොඳට බලාගෙන ඉන්න. අපි part 2 එකේදී කියලා දෙන්නම් මේ දේවල් ටික එකතු කරලා කොහොමද final output එක දෙන්නේ කියලා. ඉතින් part 2 බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ KD's YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඔයාලට මේ දේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ workflow ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහසොත් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. අපි part 2 එකෙන් නැවතත් හම්බෙමු. එතකන් ඔයාලා මේ සීරීස් එකේ අපි කරපු දේවල් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලාගෙන තියාගන්න. එතකොට ඔයාලට තේරෙවි කොහොමද ඊළඟ part එකේ තියෙන දේවල් කන්ටිනියු කරගෙන යන්න කියලා.